ආයුබෝවන් E-Tech Minds YouTube channel එකට සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඉතා වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කොහොමද අපි ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා ගන්න ඕනේ කියන එක. මෙවර උසස් පෙළ ලියන්න ඉන්න ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වීඩියෝ එකක් තමයි මේක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි. ET වලට ඒකක් ගමු. අපි බලමු කොහොමද මේ පේපර් එකේ ලකුණු හැදෙන්නේ. අපි ඒකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනේද? B එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනේද? C එකක් ගන්න ලකුණු කීයක් ගන්න ඕනේද කියන එක අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම ගන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද ලකුණු ටික බෙදලා තියෙන්නේ කියලා. බලන්න දුවේ පුතේ අපි MCQ පේපර් එක ගත්තොත් MCQ එකකට එක MCQ එක ලකුණු 0.7ක් අපිට ලැබෙනවා. ලකුණු 0.7 ගානේ MCQ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒකෙන් අපි ලකුණු 35ක් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් නැත්නම් 100ට ගාන 135ක් අපි ලබා ගන්න හැකියාව තියෙන MCQ පේපර් එකේ. ඊළඟට අපි ගත්තොත් විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට ලකුණු 75 ගාන අපිට ලැබෙනවා. 75 ගානේ ප්‍රශ්න 4කට ලකුණු 300ක් අපිට ලැබෙනවා. එතකොට මේක අපි සම්පූර්ණ ලකුණු ගානට හැරෙව්වොත් එහෙම නැත්නම් 100ට ගාන ගත්තොත් එහෙම අපිට එක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු 3.75යි. ඒ කියන්නේ අපි ලකුණු 75ක් ගන්න ලිව්වට අපිට ලකුණු කීයද හම්බෙන්නේ? 3.75ක් හම්බෙන්නේ. පොඩි ලකුණු ගානක් කියලා ඕගලන්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ පොඩි ලකුණු ගාන එකතු වෙලා තමයි අපේ අවසාන මුල් ලකුණු ගාන හැදෙන්නේ. ඒතර මේ 3.75 ගානේ ප්‍රශ්න 4ක් අපි සම්පූර්ණයෙන් කරොත් අපිට තව 15ක් ලකුණු 15ක් අපිට ලැබෙනවා පේපර් එකේ. ඊළඟට අපි ගත්තොත් එimhe රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට අපිට ලකුණු 100ක් ලැබෙනවා. ඒ වගේ ප්‍රශ්න අපි 4ක් ලියන්න ඕනේ. එතකොට එතන අපිට ලකුණු 400ක් ලැබෙනවා. මේක අපි සම්පූර්ණ පේපර් එකේ ගානෙන් බෙදලා ගත්තාම අපිට එක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු 5යි. ඒක අපි 4ෙන් ගුණ කරාම ප්‍රශ්න 4ෙන් ගත්තාම අපිට 120ක් ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මේ උසස් පෙළ විභාගය කියන එක පහසු සහ සරල විභාගයක් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට මේක දැක්කහම පේනවා අපි එක ලකුණක් ගන්න කොච්චර ලියන්න ඕනේද? කොච්චර දැනුමක් අපිට තියෙනවද මේ එක ලකුණක් ගන්න. බලන්න දුවේ පුතේ මෙතන තියෙන ලකුණු ගානේ විදිහට එක ලකුණක් කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක්. අපි රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු සම්පූර්ණ ලකුණු 20ක් ගත්තොත් අපිට අවසාන වශයෙන් බෙදලාම අපිට ලැබෙන්නේ එක ලකුණයි ලැබෙන්නේ. ඒක නිසා අපි තියරි දැනුම සහ තියරි කොහොමද යොදාගන්නේ කියන එක ප්‍රශ්නයක් හරියට කියවලා අවබෝධ කරගන්න එක මේ දේවල් හරියටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ පේපර් එක ලකුණු ගන්න අපහසුයි. ඊළඟට අපිට මේ විදිහට MCQ එක ලකුණු 35යි විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15යි රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් හම්බ වෙනවා 100න්. ඉතුරු ලකුණු ටික මේ ටික ලකුණු 70ක් හම්බුනාම ඉතුරු ලකුණු 30 හම්බෙන්නේ අපිට මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණයට තමයි ඉතුරු ලකුණු ටික අපිට හම්බෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ලකුණු බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ලකුණු 100ක් අපිට ලැබෙන්නේ ඔහොමයි. අපි ඊළඟට වෙනම බලමු A එකක් ගන්න B එකක් ගන්න C එකක් ගන්න අපිට ප්‍රශ්න කීයක් කරන්න වෙනවද ලකුණු කොහොමද ලැබෙන්නේ කියන එක. අපි බලමු A එකක් ගන්න අපිට කොහොමද ප්‍රශ්න වලට ලකුණු ලබා ගන්න ඕනේ කියලා. මෙතන මේ මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ දල අදහසක්. හැබැයි මේ ලකුණු ගන්න විදිය ඕගොල්ලෝ ප්‍රශ්න ලියන විදිය අනුව වෙනස් වීම අනුව ලකුණු ගන්න වෙනස් වෙන්න පුළුවන්. මම මේ දල අදහසක් තමයි දෙන්නේ. අපි මේ ලකුණු ගානක් ගත්තොත් අපි මෙහෙම ටාගට් කරගෙන ගියොත් අපිට අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන් කියන එක. අපි MCQ ප්‍රශ්න 50න් MCQ 36ක් අපි හරියට කරගත්තොත් ඒ කියන්නේ ඔයගොල්ලන්ට MCQ 36ක් කරගත්තොත් ඕගොල්ලන්ට ලකුණු වෙනවා 25ක්. මේ තියෙන ආසන්න වශයෙන් හදලා තියෙන්නේ සම්පූර්ණ පේපරෙන් අපිට ලකුණු 25ක්. ඒ කියන්නේ MCQ 35නේ දෙන්නේ. 35න් අපිට ලකුණු 25ක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක ලකුණු දෙන්නේ 75න් අපි 60 ගානේ ගත්තොත්. ඒ කියන්නේ එක ප්‍රශ්නයක ලකුණු 15 ගානේ මම අඩු කරලා තියෙන්නේ. ලකුණු 60 ගානේ ගත්තොත් ප්‍රශ්න 4ට ලකුණු අපිට ලැබෙනවා කීයද? 240ක් ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රය. අපි දන්නවා ලකුණු දෙන්නේ 100න් 70 ගානේ. ඒ කියන්නේ එක රචනා ප්‍රශ්නයකින් ලකුණු 30 ගානෙම අඩු කළා. එහෙම අරගත්තොත් අපිට ප්‍රශ්න 4 ලකුණු 280ක් ලැබෙනවා. ඒතර මේ දෙකේ එකතුව විදිහට අපිට ලැබෙන ලකුණු කීයක්ද? ලකුණු 520ක්. මේක අපි 100ට ගානට හැරෙව්වහම අපිට 126ක් ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 26ක් අපිට ලැබෙනවා රචනා ප්‍රශ්න පත්‍රයේට. ඉතින් ඔයගලන්ට මේ එක ප්‍රශ්නයකට ලකුණු 70 ගානේ 4ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට එක ප්‍රශ්නයකට ඔයගොල්ලෝ ලකුණු 80ක් විතර ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ ලකුණු 60ක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.
මේක මේ දල අදහසක් පමණයි. එතකොට අපිට ප්‍රායෝගික පරීක්ෂණයට අපි ලකුණු 30ක් ලැබෙනවා. මේ ලකුණු 30න් අපි ලකුණු 25ක් ගත්තොත් ප්‍රායෝගික පරීක්ෂණ වලින් ලකුණු 25ක් ගන්න පුළුවන්. මොකද ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු 30න් 30ම ගන්න සිසුන් පවා ඉන්නවා. ඒක නිසා ලකුණු 25ක් අපිට ගන්න පුළුවන්. මෙහෙම ලකුණු 25ක් ගත්තොත් අපිට සම්පූර්ණ ලකුණු 76ක් එනවා 100ෙන්. ලකුණු 76ක් කියන්නේ ඊටාම හොඳ මට්ටමේ එකක්. මොකද ET වල A කියන ප්‍රමාණය ඊටාම අඩුයි. අපි පසුගිය වර්ෂවල විභාග බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මුළු ලංකාවෙම ළමයි සාමාන්‍යයෙන් 15000ක් 20000ක් අතර විතර ප්‍රමාණයක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා විභාගෙ ලියලා. අපි සමස්ත A ප්‍රතිඵල ගත්තොත් අපිට තියෙන්නේ 200ක් 300ක් අතර වගේ ප්‍රමාණයක් තමයි සමස්ත A ප්‍රතිඵල. සමහරක් වර්ෂවලදී 100 ගාණක් 200ටත් වඩා අඩු ගාණක් A ප්‍රතිඵල තිබ්බා. ඒක නිසා ලකුණු 76ක එකක් කියන්නේ ඉතාම හොඳ එකක්. ඒ වුණාට මෙන්න මේ ලකුණු 76 ගොඩාක් දුරට ගොඩාක් වසරවලදී 76 කියන එක පොඩි ප්‍රමාණයක් පල්ලෙහාට ගන්නවා. කියන්නේ 75න් එකක් දෙන්නේ නැතුව ඊට වඩා අඩු ප්‍රමාණ වලින් 70 72 ඒ වගේ අඩු ප්‍රමාණ වලින් සමහරක් වෙලාවට තවත් අඩු වෙන්න පුළුවන් පේපර් එකේ ළමයි ලකුණු ගන්න ප්‍රමාණය අනුව ආගේ වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඒතකොට ඒකක් අපිට ගන්න පුළුවන්. අපි එහෙම ඒක අඩු කරයි කියන බලාපොරොත්තුවක් නැතුව අපි ටාගට් කරන්න යන්න ඕන මෙන්න මේ වගේ හොඳ එකක් ගන්න. එහෙම ගත්තොත් අපි ඉසෙට් ස්කෝර් එක ලොකු ගාණකින් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයගොල්ලෝ ප්‍රශ්න ටාගට් කරගෙන ගියොත් අපිට පුළුවන් අපි හිතමු අපි ප්‍රැක්ටිකල් එකට අපිට හිතෙනවා නම් කරගන්න බැරි වෙයි කියලා ඒක ලකුණු 20ක් විතර එනවනම් අපි දැනගන්න අනිවාර්යෙන් MCQ ප්‍රමාණය හරි වැඩි කරගන්න. MCQ 40ක්වත් හරියන්න හදාගන්න ඕනේ. ඔය විදිහට අපිට පුළුවන් පේපර් එක බැලන්ස් කරලා ඒකක් එන්න ඕන කියන ලකුණු ගාන හදාගන්න. ඕගොල්ලෝ ලියන්න ඕන ප්‍රශ්න මොනවාද? මෙන්න මේ වගේ ප්‍රමාණයක් ලියන්න ඕන කියන එක තීරණය කරන්න පුළුවන්. මෙන්න මේක බලලා ඉවර වෙලා ඔයගොල්ලන්ට. හොඳයි. අපි ඊළඟ බලමු B එකක් ගන්න අපිට අවශ්‍ය වෙන ලකුණු ප්‍රමාණ මොනවාද කියලා. B එකක් ගන්න අපිට ලකුණු 65ක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් 65න් තමයි B එකක් දෙන්නේ. ඒතර අපි B එකක් ගන්න අපි MCQ 32ක් අපි හරියට කරොත් අපිට MCQ 32ක් හරි ගියොත් අපිට ලැබෙනවා සම්පූර්ණ ලකුණු 22ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න ගත්තොත් එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අපි ලකුණු 50 ගානේ ගත්තොත් ඒ කියන්නේ 75න් 50ක් කියන ලකුණු 25ක් අතැල්ල එක ප්‍රශ්නකින්. එතකොට අපිට ඒක හතරෙන් වැඩි කරාම ලකුණු 200ක් අපිට ලැබෙනවා. ඊළඟ අපි ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 65 ගානේ. එක ප්‍රශ්නකින් ලකුණු අපි 35ක් අයින් කරලා 100න් ලකුණු දෙන්නේ 35ක්ම අයින් කරලා 65 ගානේ ප්‍රශ්න හතරක් කරොත් ලකුණු 260ක් ලැබෙනවා. ඒතර මේක එකතුව අපිට ලකුණු 460ක් ලැබිලා ඒක අපි සම්පූර්ණ ලකුණෙන් අගයක් විතර ගත්තාම ලකුණු 23ක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් ප්‍රායෝගික පරීක්ෂණයට මම මෙතන දාලා තියෙන ලකුණු 20ක්. හැබැයි දෙවිපිටේ ඔයගොල්ලෝ ප්‍රායෝගික පරීක්ෂණය හොඳට කරගත්තොත් මීට හොඳ මට්ටමෙන් කරගත්තොත් ඔයගොල්ලෝ මීට වඩා වැඩි ගානක B එකකට යන්න හැකියාවක් තියෙනවා. හෝ A එකට යන්න හැකියාව තියෙනවා. දැන් ලකුණු 20ක් තමයි දාලා තියෙන්නේ. මෙතන අපි ලකුණු 25ක් විතර ගන්න පුළුවන් වුණොත් අපිට මේ වලින් තව ලකුණු කීපයක් අඩු වුණත් අපිට B එකට යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි දෙවිපිටේ අපි B එකක් ගන්නවා නම් දල වශයෙන් අපි ලකුණු ලබා ගන්න ඕන පිළිවෙල වෙන්නේ. අපි ඊළඟට බලමු C එකක් ගන්න අපි කොහොමද ලකුණු ලබා ගන්න ඕනේ කියලා. C සාමාර්ථයක් ලබා ගන්න අපි ලකුණු 55ක ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. අපි බලමු කොහොමද මේ ලකුණු 55 කියන එක අපි ලබා ගන්න කියලා. මෙතන මම දාලා තියෙන MCQ 25ක්. ඒ කියන්නේ MCQ පේපර් එකෙන් භාගයක්ම වැරදිලා. MCQ පේපරෙන් භාගයක් වැරදුනොත් තමයි ලකුණු 25ක් එන්නේ. ඒ ලකුණු 25 අපි අවසාන ලකුණු වශයෙන් ගත්තාම 17.5ක් අපිට ලැබෙනවා. ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් තමයි අරගෙන තියෙන්නේ. කියන්නේ ලකුණු 70න් 40ක් අපි එක ප්‍රශ්නකින් ලකුණු 30ක්ම භාගයකට ආසන්න ප්‍රමාණයක්ම අතෑරියොත් එහෙම ලකුණු 40යි ප්‍රශ්න 4 ගානේ ගත්තා අපි ලකුණු 160ක් ලැබෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේත් එහෙමයි හදලා තියෙන්නේ. ලකුණු 50 ගානේ ප්‍රශ්න 4ක්. ඒ කියන්නේ අපි ලකුණු 100 ගානේ ප්‍රශ්න දෙකක් කරත් ඇති. පැහැදිලිද? ඒතර මේවා වෙනස් කරගන්න පුළුවන් ඈ. ප්‍රශ්න 3ක් අපි ලකුණු 30 ගානේ වගේ ප්‍රශ්න 3ක්. ඒ වගේ එක එක අගයන් වලට අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ප්‍රශ්න 4ක් කරොත් 50 ගානේ කියන්නේ භාගයම ලකුණු අතරියොත් එක ප්‍රශ්නයක අපිට ලකුණු 200ක් ලැබෙනවා. ඒ දෙක එකතු කරලා අපිට මුළු ලකුණු 360ක් වශයෙන් ලැබිලා ඒක අපි අවසාන ලකුණ කීයක්ද 118ක් ලකුණු 18ක් අපිට ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ පේපර් එකෙන් භාගයම වැරදිලා. පේපර් එකෙන් ලකුණු භාගයයි ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්න පත්‍රේ. ඊළඟට අවසාන වශයෙන් දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණයට ලකුණු 20ක් මම මෙතන දාලා තියෙනවා.
මේ ලකුණු 20 තවදුරටත් ඉතින් අඩු වුණොත් එහෙම අපි මෙතන ගන්න ලකුණු ගාන වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ MCQ 30ක්වත් හරියන්න. මෙතන රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60 ගානේවත් ගන්න. ඒ වගේ වෙනස් කරගන්න ඕනේ. මම මේ ලකුණු 20ක් ගණී කියලා හිතාගෙන තමයි මෙන්න මේ ලකුණු ගාන හදලා තියෙන්නේ. මේක අඩු වෙනවා කියන්නේ මේ තැන් වලින් අපි වැඩි කරගන්න ඕනේ. එතකොට දුවේ පුතේ මම මේ ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. S සාමාර්ථයක් ගන්න අවශ්‍ය කරන ලකුණු ගාන මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද S සාමාර්ථයක් ගන්න බලාගෙන විභාගෙ ලියන්න එපා. අපි හැමතිස්සෙම ඒ සාමාර්ථයක් ගන්න තමයි ටාගට් කරන්න ඕනේ. ඒ සාමාර්ථය ලබා ගන්න මම මේ ප්‍රශ්න එක රචනා ප්‍රශ්නයක් කරා නම් ඇතිනේ MCQ 20ක් විතර හරි ගියා නම් ඇතිනේ ප්‍රැක්ටිකල් ලකුණු 15ක් විතර ගත්තා නම් ඇතිනේ. එහෙම හිතාගෙන යන්න එපා කවදාවත් විභාගෙට. අඩුම තරමේ S එකක් ගන්න හිතන් ඉන්නවනම් අපි C එකකට B එකකටවත් අඩුම ගානේ ටාගට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට S සාමාර්ථයක් ගන්න වෙන්නේ නැහැ. ඒ සාමාර්ථයක් ගන්න ඉන්න ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න පිළිවෙලක් ඇතුව වැඩක් කරලා මෙන්න මේ ලකුණු ගාන එන විදිය බලලා පේපර් ලියලා පේපර් වල අනිවාර්යයෙන්ම ලකුණු දාලා බලන්න. පේපර් එකක් කවුරු හරි ගුරුවරයෙක්ට දීලා බලා ගන්න ලකුණු කීයක් එනවද කියලා. බලලා අනිවාර්යයෙන්ම හදා ගන්න මෙන්න මේ මාස කිහිපය ඇතුළත ඔය ලකුණු ගාන තියාගන්න බලන්න ටාගට් කරලා එක ප්‍රශ්නයකට මම මෙච්චර ලකුණු ගාණක් ගන්නවා MCQ වල මෙච්චර ලකුණු ගාණක් ගන්නවා ටාගට් කරලා ලියාගත්තොත් අපිට විභාගේ සාර්ථකව ජය ගන්න පුළුවන්. ඒතර මම අද දවසේ කතා කරේ මේ දල වශයෙන් කොහොමද අපි A එකක් B එකක් සහ C එකක් ගන්න ලකුණු ප්‍රමාණය ලබා ගන්න ඕනේ කියන එක. මේ විදිහට ඔයගලන්ට වැඩ කරලා අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.